අධ්‍යාපනය කියන්නේ අපේ අනාගතය හැඩගස්වන ප්‍රධානම මෙවලම. ඒත් ලෝකය හිතාගන්නත් බැරි වේගයකින් ඉස්සරහට යද්දී අපි තාමත් පාවිච්චි කරන අධ්‍යාපන ක්‍රම ඒ අනාගතයට ඇත්තදම ගැලපෙනවද? හොඳයි. අද අපි කතා කරන්නේ ඇන්දේ පන්ති කාමරය ඇතුළේ සිද්ධ වෙන මේ නිහඬ විප්ලවය ගැනයි. ඉතින් අපි අද හොයන්න උත්සාහ කරන්න මේ හරිම වැදගත් ප්‍රශ්නෙට උත්තරයක්. අද දවසේ පන්ති කාමරයෙන් හෙට එන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් පරම්පරාවක් බිහි වෙනවාද? අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. ඕනෑම දෙයක විකාශනයක් ගැන තේරුම් ගන්න නම් අපි මුලින් මේකේ ආරම්භය දිහා බලන්නම ඕන. ඉතින් අපි හැමෝටම ගොඩක් හුරුබුරුදු අපේ අධ්‍යාපන ක්‍රමයේම අත්‍යවාරම වුණ ඒ සාම්ප්‍රදායික ක්‍රමය ගැන මුලින්ම බලමු. මේ ක්‍රමයේදී වේදිකාවේ ප්‍රධානම චරිතය තමයි ගුරුවරයා. දැනුම කියන දිය ඇල්ල ගලාගෙන එන්නේ ගුරුවරයාගෙන්. ශිෂ්‍යයාගේ කාර්යභාරය තමයි දැනුම නිහඬව තමන්ගේ ඔළුවට එකතු කරගන්න එක. ඇත්තටම අපි බොහෝ දෙනෙක්ට මේ අත්දැකීම හුරු පුරුදුයි නේද? මේ ක්‍රමේ ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි විශාල විෂය පතයක් හරිම කෙටි කාලයකින් ආවරණය කරන්න පුළුවන් වීම. ඒක හරිම කාර්යක්ෂමයි. ඒත් ඒ කාර්යක්ෂමතාවය ඇතුලේ සැඟවුණු අවාසියකුත් තියෙනවා. ඒ තමයි ශිෂ්‍යයාගේ ස්වාධීන චින්තනයට සහ නිර්මාණශීලීත්වයට වැටෙන්න පුළුවන් සීමා. හරි. දැන් තමයි අධ්‍යාපන ලෝකයේ සිද්ධ වුණු පළවෙනි ලොකුම පෙරළිය ගැන කතා කරන්න යන්නේ. මෙතනදි වෙන්නේ බල කේන්ද්‍රය ගුරුවරයාගෙන් ශිෂ්‍යයා පැත්තට මාරුවන එක. ඒත් එක්කම පන්ති කාමරයේ සම්පූර්ණ ගතිකත්වයම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මෙතනදී බලය ශිෂ්‍යයාගේ අතටම ලැබෙනා වගේ දෙයක් වෙන්නේ. ඔවුන් තවදුරටත් දැනුම ලබා ගන්න හිස් වාචන විතරක් නෙවෙයි, තමන්ගේම අධ්‍යාපන ගමනේ නියමුවන් බවට පත්වෙනවා. හිතන්න, අවධානයේ ශිෂ්‍යයාට ලැබුණාම ඔවුන්ගේ හඬට ඉඩක් ලැබෙනවා. ආත්ම විශ්වාසය ඉබේම ගොඩනගෙනවා. කණ්ඩායම් සාකච්ඡා නිසා පාඩම් පොතේ තියෙන නීරස කරුණු පවා පණ තියෙන සංවාද බවට පත් වෙලා ඉගෙනීම කියන එක විනෝදයක් වෙනවා. හොඳයි. මේ තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමයේ ඊළඟ මට්ටම. අපි කියනවා කරමින් ඉගෙනීම කියලා. සරලවම කිව්වොත් පොතේ තියෙන න්‍යාය පැත්තකින් තියලා ඒ දේ අත්දැකීම්ම කරලා බලන්න එක. මේ විදිහට ඉගෙන ගන්න දෙයක් මොලේ තදින්ම කාවදිනවා. බලන්න මේ උදාහරණ දිහා. විද්‍යාගාරයේ අතදා බැලියුවක් කරන එක, එළම නැත්තම් ඉතිහාස පාඩමක් නාට්‍යයක් විදියට රැඟ දක්වන එක, මේ හැම දෙයකින්ම ඉගෙන ගන්න දේවල් ජීවිත කාලයටම හිතේ තියෙනවා. මේක ඇත්තටම හරිම ප්‍රබල ක්‍රමයක්. මෙතනදි වෙන්නේ දරුවෙක්ගේ වටිනාම කුසලතාවයක් වන කුතුහලය උස්සනට. ගුරුවරයා මෙන්න උත්තරය කියලා දෙනව වෙනුවට උත්තරේ හොයාගන්න පාර මේකයි කියලා මඟ පෙන්වනවා විතරයි. මෙතන තියෙන තීරණාත්මකම වෙනස තමයි ගුරුවරයාගේ භූමිකාව. එයා තවදුරටත් දැනුම් ගබඩාවක් නෙමෙයි. එයා හරියට දැනුම හොයාගෙන යන ගමනකදී පාර පෙන්නන සිතියමක් වගේ. මේ ක්‍රමය නිසා දරුවගේ විවේචනාත්මක චින්තනය පුදුමාකාර විදියට දියුණු වෙනවා. බලන්න මේ ස්ලයිඩ් එකෙන් මේ වෙනස කොච්චර පැහැදිලිව පේනවද කියලා. අධ්‍යාපනීය බල කේන්ද්‍රය දැනුමේ මූලාශ්‍රය කියන තැන ඉඳලා සොයා ගැනීමේ පහසුකම් සපයන්නයි කියන තැනට මාරු වෙන එක තමයි මෙතනදි වෙන ප්‍රධානම දේ. හරි, අපි දැන් න්‍යාය ගැන කතා කළා ඇති. දැන් අපි ප්‍රායෝගික ලෝකයට බහිමු. අපි ඉගෙනගත්ත දැනුම පන්ති කාමරයෙන් එළියට අරගෙන සැබෑ ලෝකයේදී පාවිච්චි කරන්නේ කොහොමද? මෙතනදී ශිෂ්‍යයින්ට ලැබෙන්නේ පොතේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ලැබෙන්නේ සැබෑ ලෝකයේදී අපිට හමු වෙන සංකීර්ණ අභියෝගයක්. ඉතින් ඒකට විසඳුම් හොයනකොට ඔවුන් ඉගෙන ගන්නේ විෂය කරුණු විතරක් නෙමෙයි. කණ්ඩායම් හැඟීම, නායකත්වය, ගැටලු විසඳීම වගේ ජීවිතයටම වටිනා කුසලතා ගොඩක්. මේ ක්‍රියාවලිය හරිම පිළිවෙලයි. මුලින්ම සැබෑ ගැටලුවක් හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ ගැන ගැඹුරට හොයනවා. ඊළඟට අලුත් දෙයක් නිර්මාණය කරනවා. අවසානයේදී ඒ නිර්මාණය ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ වැඩ ගැන ආත්ම විශ්වාසයක් සහ වගකීමක් ඇතිවෙනවා. මේක නම් ලෝක ප්‍රසිද්ධ ක්‍රමයක්, විශේෂයෙන්ම කුඩා දරුවන්ට. මෙහිදී වෙන්නේ දරුවාගේ ස්වභාවික කුතුහලයට සහ කැමැත්තට ප්‍රමුඛත්වය දෙන එක. මොන්ටෙසෝරි ක්‍රමීය හදවත තමයි සැලසුම් සහගත නිදහස. ඒ කියන්නේ දරුවාට තමන්ගේ කුතුහලය පස්සේ තමන්ගේම වේගයෙන් යන්නේ ඉඩ දෙන ඒත් පරිස්සමින් සකස් කරපු පරිසරයක් නිර්මාණය කරන එක. මේ හරහා ඔවුන් ඉගෙන ගන්නේ පාඩම් විතරක් නෙවෙයි, ස්වාධීනත්වයත් එක්ක තමයි. හොඳයි, දැන් අපි එන්නේ මේ පරිණාමයේ අලුත්ම සහ අවසන් අදියරට. ඒ තමයි තාක්ෂණයේ විසින් පන්ති කාමරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ආකාරය. අද කාලේ තාක්ෂණය කියන්නේ පන්ති කාමරයේ තවත් එක උපකරණයක් විතරක් නෙවෙයි. ඒක ඉගෙනුම් ක්‍රියාවලියේම හදවත බවට පත් වෙලා.
මේ හරහා මුළු ලෝකෙම තියෙන දැනුම ශිෂ්‍යයාගේ අතේ තියෙන පුංචි තිරයක් උඩට ගෙන්න පුරුලම් වෙලා තිනවා. ටැබ්ලට්, ස්මාර්ට් බෝඩ්, ඔන්ලයින් සම්පත් මේවා අද ගොඩක් සාමාන්‍ය දේවල්. මේවා නිසා කළු ලෑල්ලෙන් ලියන අකුරු වෙනුවට සිත් ඇදගන්නා දෘශ්‍ය අත්දැකීම් හරහා ඉගෙන ගන්න ශිෂ්‍යයාට අවස්ථාව ලැබෙනවා. මේක තමයි නූතන අධ්‍යාපනයේ තියෙන බලවත්ම සංකලනය. අපි කියනවා දිමුහුන් ඉගෙනුම කියලා. මෙතනදි වෙන්නේ සාම්ප්‍රදායික පන්ති කාමරයේ තියෙන මිනිස් සම්බන්ධතාවයත් ඩිජිටල් ලෝකයේ තියෙන පහසුව සහ නම්‍යශීලී බවත් එකට එකතු කරන එක. මේ ක්‍රමේ තියෙන සුන්දරත්වය තමයි මේ සමබරතාවය. ශිෂ්‍යයාට ගුරුවරයාගෙන් මුහුණට මුහුණ මඟ පෙන්වීම ලැබෙනවා. ඒ වගේම තමන්ගේම වේගයට තමන්ගේම පහසුවට ඔන්ලයින් ඉගෙන ගන්න නිදහසක් ලැබෙනවා. ඉතින් අපි මේ ආපු ගමනේ සාරාංශය තමයි මේ. බලන්න දැනුම නිහඬව ලබාගත් නිෂ්ක්‍රීය ලබන්නා කියන තැන ඉඳලා තමන්ගේ ඉගෙනීමේ නායකයා බවට පත් වූ ස්වාධීන ඉගෙන ගන්නා දක්වා ශිෂ්‍යයාගේ භූමිකාව කොයිතරම් දුරට වෙනස් වෙලාද කියලා. අවසාන වශයෙන් අපි හැමෝම අපෙන් අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. එකම යතුරකින් හැම අගුලක්ම අරින්න බෑ වගේ එකම ඉගැන්වීම් ක්‍රමයක් හැම ශිෂ්‍යයෙකුටම ගැලපෙන්නේත් නෑ. එහෙමනම් වේගයෙන් වෙනස් වෙන මේ ලෝකයට අවශ්‍ය නිර්මාණශීලී විවේචනාත්මක චින්තකයන් බිහි කරන්නට අපිට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමවේදවලින් කුමන සංකලනයක්ද? ඒ පිළිතුරු හොයන එක ඇත්තදම අප සැමගේම වගකීමක්.